හෙලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් ඔයාලට. අපි කලින් කතා වුණ විදිහටම ඔයාලට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා අපි ගෝල් ට්‍රේඩ් කරන්න හදලා තියෙන ගෝල් ක්වන් ට්‍රේඩින් සිස්ටම් එකේ සම්පූර්ණ බැක් ටෙස්ට් රිසල්ට් එකක් එක්ක කොහොමද මේ බොට් වැඩ කරන්නේ, මොන වගේ රිසල්ට් එකක්ද ජෙනරේට් කරලා තියෙන්නේ, ඒ වගේම පරණ බැක් ටෙස්ට් වල රිපෝට් එක අපි AI එකක් භාවිතා කරලා ඇනලයිස් කරලා ඔයාලට පෙන්නනවා මේක මොන වගේද වැඩ කරලා තියෙන්නේ, කොයි කාලවල මොන අවුරුද්දකට කොච්චර විදිහේ ගේන්නයක් අරගෙන තියනවාද වගේ විස්තර දේවල් ටිකක් කතා කරනවා. හරි, අපි පළවෙනියට මේ බොට්ගේ පැත්තට ගියොත් එහෙම ඉදිරියට මම බොට් ඔන් කරගන්නවා. ඔන් කරගෙන ඉවර වෙලා මම මේකේ සෙටින්ස් ටික මට ඕන විදිහට හදලා තින්නේ ඩිෆෝල්ට්ම. ඊට පස්සේ මම මේකේ රිස්ක් සෙටින්ස් වලට ගිහිල්ලා මම රිස්ක් කරන ගාන කොන්ටිටිය එකක් විදිහට තමයි, ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ලොට් එකක් විදිහට ලොට් එකෙන් තමයි මම ට්‍රේඩ් කරන්නේ මේ බොට්ට. ඒ විදිහට ලොට් ගාන මම සිලෙක්ට් කරලා ඉවරලා ඕකේ කරනවා. මේ විදිහට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ බොට් මොන විදිහටද මේ කාලේ ට්‍රේඩ් වෙලා තියෙන්නේ කියලා. මම ඔයාලට මේක බැක් ටෙස්ට් එකක් විදිහට, එහෙම නැත්නම් රීප්ලේ ට්‍රේඩින් එකක් විදිහට මේක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්වුවොත් එහෙම මෙන්න මේ විදිහට chart එකේ ඩේටත් එක්ක මම මේක රීප්ලේ ට්‍රේඩින් ඔන් කරගන්න මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලස්සනට ට්‍රේඩ් එක ඕපන් වෙනවා. මේක සාමාන්‍යයෙන් ස්කැල්පින් මෙතඩ් එකක් තමයි. ඔන්න ඔය විදිහට තමයි මේකේ ට්‍රේඩ් ඕපන් ක්ලෝස් වෙන්නේ. හැම ට්‍රේඩ් එකක්ම බයි ට්‍රේඩ් එකක් තමයි අපි මේකෙදී කැප්චර් කරගන්නේ. ගොඩක් වෙලාවට සෙල් ට්‍රේඩ් නෙමෙයි, බයි ට්‍රේඩ් තමයි. අපි දැන් ඊළඟට යමු මේ බොට්ගේ රිසල්ට් එක පැත්තට. රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම මේ විදිහට මම බොට්ගේ රිසල්ට් එක තියෙන ටැබ් එක ඕපන් කරගන්නවා. මේක ඔයාලට ට්‍රේඩින් view එකේම ඕපන් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම දැනට 2026 මාර්තු 30 වෙනිදා 2026 ජූලි 13 වෙනිදා වෙනකම් අපි මේක $1000ක account එක රන් කරලා තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 261ක ගේන්න. ඒ කියන්නේ $10,000 account එකක් $2600ක් වෙනකල් ගේන් වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් ඔයාලට. මේ සිස්ටම් එකේ මැක්සිමම් ඩ්‍රෝඩවුන් එක බැලුවොත් එහෙම 108ක වගේ ඉතාමත් පොඩි අගයක් තියෙනවා. account එකේ ගේන් එකෙන් 108ක් කියන්නේ ඉතාම පොඩි අගයක්. ඒ වගේම ඒක ඩොලර්ස් වලින් බැලුවොත් එහෙම $127ක් වගේ ඉතාම පොඩි අගයක් කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සිස්ටම් එකෙන් මේ ගෙවිච්ච දවස් 14 වගේ කාලය ඇතුළත ඔයාලට ට්‍රේඩ් 3700ක් වගේ ඕපන් වෙලා තියෙනවා. ඒකෙන් 1700ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ගන්න ට්‍රේඩ් වලින් 147ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ප්‍රොෆිට් ෆැක්ට් එක සාමාන්‍යයෙන් 1.27ක් වගේ අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ඇත්තටම හොඳ අගයක්. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට ආවට පස්සේ අපේ බොට් කොහොමද ප්‍රොෆිට් එක කොච්චරක් ජෙනරේට් කරලා තියෙනවද, ඒ වගේම ලොස් එක කොච්චරක් ජෙනරේට් කරලා තියෙනවද, ඉන්නේ වගේ දේවල් විස්තර ටිකක් ඔක්කොම බලා ගන්න පුළුවන්. අන්තිමේදී මෙතනින් ෆයිනල් P&L එක විදිහට අපේ බොට්ගේ සම්පූර්ණ ගේන් එක විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් ඒ අගය කොච්චරක්ද කියලා. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට එද්දී අපිට තව සෙටින්ස් වගේක් තියෙනවා. අපි මේ ට්‍රේඩින් සිස්ටම් එකේ හිස්ට්‍රි එක පැත්තට ගියොත් එහෙම හිස්ට්‍රි එක කියන්නේ ගත්ත හැම සිංගල් ට්‍රේඩ් එකක්ම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කොයි විදිහටද ඕපන් වෙලා තින්නේ කියලා. සාමාන්‍යයෙන් මේක ස්කැල්පින් සිස්ටම් එකක්. ගොඩක් වෙලාවට මේකේ ට්‍රේඩ් එකක් අඩුම ඕපන් වෙලා තියෙනවා විනාඩි 5ක් වගේ කාලයක්. ඔයාලට මෙතනින් ටයිම් පීරියඩ් එක බලුවොත් එහෙම 4:50 ඉඳන් 4:55 කියන්නේ විනාඩි 5ක වගේ කාලයක් තමයි මේ ට්‍රේඩ් එක ඕපන් වෙලා තියෙන අඩුම කාලය. ඒ වගේම එතන ඉඳන් උපරිමයටම යනකල් පැය දෙකක් වගේ කාලයක් මේක ට්‍රේඩ් එකක් ඕපන් වෙලා තියෙනවා වගේ බලා ගන්න පුළුවන්. මෙතන අපි කලින් කතා කරපු ට්‍රේඩ් 3700ම රිසල්ට් එක, ඒ කියන්නේ හැම ට්‍රේඩ් එකකම මොකද්ද වෙලා තියෙන්නේ, කොච්චර ලොස් එකක්ද කොච්චර ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම
අපිට මෙතනින් මේකේ සම්පූර්ණ රිපෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න අපිට ඉස්සරහදී ඕනි වෙනවා. මොකද මේක මම සම්පූර්ණයෙන් ඇනලයිස් කරලා පෙන්නනවා. ඒ වගේම මේ සිස්ටම් එකේ සම්පූර්ණ රිසල්ට් එක විදිහට බැලුවොත් මම දැන් කලින් ඔයාලට පෙන්වුවේ දවස් 15ක වගේ රිසල්ට් එක 14ක් 15ත් අතර ගාන ඔයාලට මේ සිස්ටම් එක අපි හදපු දවස විදිහට 2024 පළවෙනි මාසේ පළවෙනිදා විදිහට ගන්න පුළුවන්. එතකොට ඒ දවසේ ඉඳන් 2026 7 වෙනි මාසේ 13 කියන්නේ අද දවස වෙනකල් වගේ සම්පූර්ණ රිසල්ට් එක ඒ දවස් ටිකේම ඔක්කොගෙම සම්පූර්ණ රිසල්ට් එක බලා ගන්න අපිට මෙතනින් දවස් ගාන වෙනස් කරලා බැක් ටෙස්ට් එක ආයෙ පාරක් රන් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ රිසල්ට් එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු account එකෙන් 100ට 1200ක වගේ ගේන්නේ. ඒ කියන්නේ $1000ක account එකක් $12000ක වගේ profit gain එකකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ system එකේ maximum drawdown එක. ඒ කියන්නේ වැඩිම ඩොලර්ස් ප්‍රමාණයක් loss වෙලා තියෙන්නේ $280යි. ඒ කියන්නේ තාමත් පොඩි ඩොලර්ස් ගාණක් තියෙන account එකක වුණත් ඔයාලට මේ trading bot system එක bot රන් කරවන්න පුළුවන් කියන එක. ඒ වගේම මේ සම්පූර්ණ ගෙවිච්ච කාලය ඇතුළත මේ ට්‍රේඩින් සිස්ටම් එක ට්‍රේඩ් 35000ක් වගේ අරගෙන තිනවා. ඒකෙන් 16000කට වැඩි ප්‍රමාණයක් වින් කරලා තිනවා. ඒ වගේම ප්‍රොෆිට් ෆැක්ටර් එක මේක සම්පූර්ණ ට්‍රේඩින් සිස්ටම් එක රන් කරාට පස්සේ 1.2ක් වගේ අගයක් ගන්න පුළුවන්. මෙතනින් ආයෙ පාරක් මේ සම්පූර්ණ විස්තරේම තියෙන තැනට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි ඊළඟට මේක ඩවුන්ලෝඩ් වුණ ගමන්ම ගිහිල්ලා බලමු Gemini AI එකට දීලා මේකේ මොන වගේ රිසල්ට් එකක්ද කොච්චර කාලෙකදී කොහොමද මේක වැඩ කරලා තියෙන්නේ ඒ වගේ පොඩි සමරි එකක් වගේ. මම මෙතනින් Gemini එකට ගිහිල්ලා මම හදාගත්ත කලින් මේක ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ගැලපෙන හොඳ ප්‍රොම්ප්ට් එකක්. ඒ ප්‍රොම්ප්ට් එක මම මෙතනින් පේස්ට් කරලා ඉවරලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මේ දෙන්නේ දැඩින් එකට ඉස්සලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන ඉවර වෙලා හරි මේ විදිහට අපි අප්ලෝඩ් කරපු ප්‍රොම්ප්ට් එකට අනුව යාලා අපිට සම්පූර්ණ ඩේටා ටික ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ performance report එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි කලින් බලවුවා වගේම back test result එක මේ විදිහට ලස්සන liquidity curve එකකින් ඔයාලට පෙන්වලා දීලා තියෙනවා. ඒකෙදි $0 වලින් පටන් අරගෙන 2024 පළවෙනි මාසෙන් 2026 7 වෙනි මාසෙ වෙනකල් ලස්සනට මේක රන් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් පල්ලෙහාට ගියොත් එහෙම අපි කලින් බලපු සම්පූර්ණ ට්‍රේඩ් ගාන සම්පූර්ණයෙන් ජෙනරේට් කරපු ප්‍රොෆිට් එක පින් රේට් එක ඒ වගේම විනින් ට්‍රේඩ් ගාන ඒ වගේම ලොස් වෙච්ච ට්‍රේඩ් ගාන ප්‍රොෆිට් ෆැක්ටර් එක වගේ දේවල් ටික ඔක්කොම ටික මේකේ ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට ගියපුවම අපිට බලා ගන්න ඕන උනේ මේක සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළතදී කොයි වගේ ප්‍රොෆිට් ගේන් එකක් ගිහිල්ලා තියෙනවද ඒ වගේ විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. 2024 ඒ කියන්නේ පළවෙනියට අපි මේක හදපු අවුරුද්දේදී $1200ක වගේ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඒ වගේම 2025 අවුරුද්ද වෙද්දී $4000ක් වගේ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තිනවා. ඒ වගේම 2026 අවුරුද්ද වෙද්දී මේක $6000ක වගේ ඉතාමත් ලොකු මැක්සිමම් ප්‍රොෆිට් එකකින් ජෙනරේට් වෙවි දැනට රන් වෙනවා. ඒ වගේම ට්‍රේඩ් 6000ක් වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා දැනට මේ අවුරුද්ද ඇතුළත. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ අවුරුද්දේ උත්තර ගේන්නේ නැද්ද ඉස්සරහදී මොන වගේ ගේන් එකක් මේක ලබා ගයිද කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ Gold Quantum ට්‍රේඩින් බොට් ගේ සම්පූර්ණයෙන්ම ට්‍රේඩින් වෙන විදිය සිද්ධ වෙන්නේ. ඔයාලට දැන් හොඳට අයිඩියා එකක් එන්න ඇති මොන වගේද මේකෙන් ට්‍රේඩ් වෙන්නේ කොහොමද ට්‍රේඩ් වෙලා තියෙන්නේ මෙච්චර කාලයකට මොන වගේ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවද කියලා ඔයාලට. ඒ වගේම ඔයාලට මේ ට්‍රේඩින් view එක හරහාම ඔයාලා ට්‍රේඩ් කරන ප්ලැට්ෆෝම් එක කියන්නේ මෙටා ට්‍රේඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් C ට්‍රේඩ් එක ඒ වගේ ඔයා ට්‍රේඩ් කරන ප්ලැට්ෆෝම් එකට ඕන විදිහට මේකෙන් සිග්නල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේකට කරන්න අපිට ට්‍රේඩින් view එක හරහාම දීලා තියෙනවා alert කියන ඔප්ෂන් එක. ඒ විදිහට අපි මෙතනින් බලා ගන්න පුළුවන් අපි alert එකක් ක්‍රියේට් කරලා අපි මේ සිස්ටම් එක අපේ මෙටා ට්‍රේඩ් එකට කනෙක්ට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් මේ වගේ ට්‍රේඩින් සිස්ටම් එකක් එක්ක ට්‍රේඩ් කරන්න. මේ ට්‍රේඩින් සිස්ටම් එක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් අපේ බයෝ එකේ WhatsApp link එක දාලා තිනවා. ඔයාලට අපිව contact කරගන්න පුළුවන්. ඉතින් එහාට අපි
මේක වැඩටි කටයුතුටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා වාලට සම්පූර්ණයෙන්ම විස්තරය කියලා දෙන්නම්. වාලට සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ක්‍රිප්ටෝ කරන්න කැමති කට්ටියට ක්‍රිප්ටෝ වලට අපි හදලා තියෙන ඉතීරියම් ක්වන්ට් බොඩ්ගේ සම්පූර්ණ රිවිව් එකක් අරගෙන එන්නම්.